එදා මෙදා තුර ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දෙවැන්තම රාජ්‍යනායක සමුළුව පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යනායක සමුළුව 2013 අද පෙරවරුවේ ආරම්භ වුණා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී. 1983 වසරේ ඉන්දියාවේ පැවති සමුළුවෙන් අනතුරුව දකුණු ආසියානු රටකදී සමුළුව පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. සමුළුව ආරම්භ වුණේ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජින වෙනුවෙන් සමුළුව සඳහා සහභාගී වූ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරාවන චාල්ස් කුමරුගේ හා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවේ සමාරම්භ කුළල ආරම්භ වූයේ අද පෙරවරු 10:15ට පමණ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යාව නෙළුම් පොකුණ රංගශාලාවට පැමිණීමෙන් අනතුරුව සිසුන් රාජනායකයන්ගේ පැමිණීම සිදු වුණා. පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේ ශර්මා මහතා පිළිගනු ලැබුවේ ජනාධිපතිවරයා සහ ආර්යාව විසින්. අනතුරුව එම ස්ථානයට පැමිණියේ පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිත්වයේ දරන ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහතායි. පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජනය කරන රටවල රාජනායකයන් සහ රාජතාන්ත්‍රිකයන් රාජනායක සමුළුව වෙත පැමිණියේ ඉන් අනතුරුවයි. ඒ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී, පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා ඇතුළු රාජනායකයන් රැසක් එම ස්ථානයට සම්ප්‍රාප්ත වුණා. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුන්ගේ සම්ප්‍රාප්තියත් සමග පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවේ සමාරම්භක උත්සවය ආරම්භ කෙරුණා. Welcome to the Commonwealth Heads of Government Meeting 2013. සමාරම්භ කුළල ආරම්භ කරමින් රාජනායකයන් ප්‍රධාන වේදිකාවට පිවිසියා. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවට රටවල් 8ක් නියෝජනය කරමින් ජනාධිපතිවරුන් එක්ව සිටිනවා. රාජ්‍යයන් 16ක් නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරුන් මෙම සමුළුවට එක්ව සිටින අතර රාජ්‍යයන් 5ක උපජනාධිපතිවරුන්ද මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුවට සහභාගී වනවා. ඊට අමතරව විදේශ අමාත්‍යවරුන් සහ වෙනත් රාජතාන්ත්‍රිකයන්ද ඒ අතර වනවා. මෙවර සමුළුවේදී ඉන්දියාව නියෝජනය කරනු ලබන්නේ විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතායි. ඊට අමතරව කැනඩාව නියෝජනය කරමින් රට පාර්ලිමේන්තු කටයුතු ලේකම් දීපක් ඔබ්රොයි මහතා එක්ව සිටිනවා. මෝල්ටා රාජ්‍යය නියෝජනය කරමින් රට අග්‍රාමාත්‍ය ජෝසප් මස්කඩ් මහතා පළමු රාජනායකයා ලෙස වේදිකාවට පිවිසියා. ඉන් අනතුරුව වේදිකාවට පැමිණියේ ලෙසතෝ අග්‍රාමාත්‍ය මොට්සොහායි තබානේ, මලාවි උපජනාධිපති කුම්බෝ කචාලි, සොලමන් දෝපති අග්‍රාමාත්‍ය ගෝඩන් ලිලෝ, නයිජීරියානු උපජනාධිපති මොහොමඩ් නමාඩි සම්බෝ, එංගලන්ත අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, නවුරු ජනාධිපති බාරොන් වොකා, රුවන්ඩා ජනාධිපති පෝල් කගාමි, උගන්ඩා උපජනාධිපති එඩ්වඩ්ස් කණ්ඩායි, ටොංගා රාජ්‍ය අග්‍රාමාත්‍ය සීලේ අටන්ගෝ කුයිවකානෝ, සැම්බියානු උපජනාධිපති ගයිඩ් ස්කොට්, ගයානා ජනාධිපති ඩොනල් රමෝටා, ගානාවේ උපජනාධිපති කේසි අමිසා ආතර්, සයිප්‍රසේ ජනාධිපති නිකොස් අනස්තාසියාඩ්, පැපුවා නිව්ගිනියාහි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලියෝන් ඩියන්, වනවාටු අග්‍රාමාත්‍ය මුවානා කාලෝසිව්, දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා, සීෂෙල්ස් රාජ්‍යයේ ජනාධිපති ජේම්ස් මිෂෙල්, නවසිලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී, ස්වාසිලන්ත අග්‍රාමාත්‍ය බනබාස් සිබුසිසෝ, බහමාස් අග්‍රාමාත්‍ය පර්සි ක්‍රිස්ටි, ශාන්ත කීට් සහ නෙවිස් රාජ්‍ය අග්‍රාමාත්‍ය ඩෙන්සිල් ඩග්ලස්, නෙබීබියානු ජනාධිපති හිෆිකෙෆුන්යේ හෙෆම්බා, බ්‍රූනයි දරුසලාමේ සුල්තාන් සසන අල් බොල්කියා, ටැන්සානියානු ජනාධිපති ජකායා කික්වෙට්, සැමෝවා අග්‍රාමාත්‍ය තුයිලීපා ඉයානෝ, පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා, මැලේසියානු අග්‍රාමාත්‍ය අබ්දුල් හලීම්, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්. පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේ ශර්මා මහතා වේදිකාවට පැමිණියේ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සමගින්. අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙවර රාජනායක සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වන මහ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු වේදිකාවට පැමිණියා. Please remain standing for the national anthem of the Democratic Socialist Republic of Sri Lanka. රාජ්‍යනායක සමුළුවේ සමාරම්භය සනිටුහන් කෙරුණේ ජාතික ගීය ගායනයත් සමගින්.
සමුළුවට සහභාගී වී සිටින රාජ්‍යනායකයන් ඇතුළු පිරිස පිළිගනිමින් විශාරද පණ්ඩිත අමරදේවයන් ඇතුළු මෙරට ප්‍රවීණ ගායක ගායිකාවන් විසින් විශේෂ ගායන සහ නර්තනයන්ගෙන් සමන්විත සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කළා. මෙරට සංස්කෘතිය විදහා දැක්වෙන විශේෂාංග වෙත ලොව විවිධ රටවලින් පැමිණි රාජ්‍යනායකයන්ගේ අවධානය යොමු වීම විශේෂත්වයක්.